අයිබෝන් සුබ දවසක් ලංකේෂෝ TV YouTube නාලිකාවට ඔයාලා ආදරෙන් පිළිගන්නවා. අපි අද යන්නේ නැගෙනහිර පළාතේ තියෙන දිගලක කොටවෙහෙර විහාරස්ථානයේ වැඳ පුදා ගන්න. ඉතින් පුරාවිද්‍යාත්මක අතින් මේ විහාරස්ථානය ගැන කියනකොට බොහෝ ඉහළ අතීතයකට දිව යන විහාරස්ථානයක් තමයි මේ. A4 මාර්ගයේ ලාහුගල් ප්‍රදේශයේ තමයි මේ කොටවෙහෙර පිහිටලා තියෙන්නේ. ඉතින් දැන් මේ කාලවකවානුව තුළ බලනකොට මේ විහාරස්ථානය අලුතෙන් ඉදිවෙමින් පවතින විහාරස්ථානයක් විදිහට තමයි අපිට දැක බලා ගන්න පුළුවන්. මේ ඔයාලට පේන්න තියෙන හැම දෙයක්ම අලුතෙන් තමයි මේ නිර්මාණය වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ අලුතෙන් මිදිවෙච්ච චෛත්‍ය රාජානන් වහන්සේ. ඉතින් මේ කොටවෙහෙරේ තියෙන චෛත්‍ය ඒ කියන්නේ නැත්නම් විහෙර වහන්සේ බලන්න අපි ටිකටක් අලුත් පන්සලේ ඉඳලා ඈතට යන්න ඕන. මොකද ගල් තලාවක් මත තමයි මේ පරණ විහාරය තියෙන්නේ. ඉතින් අපි මේ යනවා දැන් මේ කොටවෙහෙර වැඳ පුදා ගන්න. ඉතින් මේ තියෙන්නේ ගලෙන්ම නිර්මාණය කරන ලද පඩිපෙල්. ඉතින් අපි මේ පඩිපෙල් දිගේ ගිහිල්ලා අපි බලමු කොටවෙහෙර. ඉතින් ගජබා රජතුමාගේ කාලයේ මේ කොටවෙහෙර නිර්මාණය වුණා කියලා තමයි සෙල්ලිපි වල සඳහන් වෙන්නේ. මෙතන තියෙනවා සෙල්ලිපි. ඒ සෙල්ලිපි වල සඳහන් වෙනවා ගජබා රජතුමාගේ නම තියෙන සෙල්ලිපිත් තියෙනවා. සමහර සෙල්ලිපි වල නම් අපිට ඒ සෙල්ලිපි බලා ගන්න අමාරුයි. මොකද කාලයත් එක්කම විනාශ වෙලා ගිය හින්දා. ඉතින් මෙන්න මේ තියෙන බුද්ධ ප්‍රතිමා වහන්සේ නම් මේ මෑත කාලේ මෙතන ස්ථාපිත කරපු එකක්. ඔයාලට පේනවා ඇති අර ඈතින් පේන්නේ නටබුන් වෙච්ච කොටවෙහෙර චෛත්‍ය. නැත්නම් කොටවෙහෙර වෙහෙර වහන්සේ. ඉතින් මෙතනට සුදු වලාකුළු කන්ද කියන කන්ද පේන්නේ මෙන්න මේ ස්ථානයේ. ඉතින් මේ ඈතින් ඔයාලට පේනවා ඇති ඈතින් සුදු පාටට කඳුවල් අල්ලක් ඔයාලට පේනවා. මෙතනට තමයි සුදු වලා කන්ද ලස්සනටම පේන තැන කියලා තමයි කියන්නේ. මේ තියෙන විදිහට මෙන්න මෙතන තියෙනවා ඡත්‍රගල්. ඉතින් අපිට මේ අවශේෂ කලා නිර්මාණ වලින් අපිට හිතා ගන්න පුළුවන් දේ තමයි මෙතන තියෙන ඇති සමහර ලොකු පන්සලක් නැත්තම් රජ කෙනෙක්ගේ මාලිගයක් මොනවම හරි දෙයක් මේ ස්ථානයේ ස්ථාපිත වෙලා තියෙන්නේ නැති කියලා අපිට හිතා ගන්න පුළුවන්. මේ හැමතැනම තියෙනවා විශේෂ කලා නිර්මාණ ඕන කෙනෙක්ට ඇවිල්ලා දැක බලා ගන්න පුළුවන්. ඉතින් අපි දැනගන්න ඕනි මේ තැන් ඇවිල්ලා බැලුවා වගේම මේ තැන් ආරක්ෂා කරන්නත් මෙන්න මේ ස්ථානයේ තියෙනවා. ඔයාලට මම පෙන්නන්නම් සෙල්ලිපියක්. ඒ සෙල්ලිපියේ තියෙනවා ඔයාලට දැන් පේනවා ඇති ගජබා රජතුමාගේ අමාත්‍යවරයෙකු විසින් තමයි මේ දිගලක වැව යටතේ වුණු කුඹුරු කරිස 40ක ප්‍රමාණයක් අස්වැද්දලා මේ පන්සල වෙනුවෙන් ඒ හැමදේම පූජා කරා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. ඉතින් ඇත්තටම මෙන්න මෙතන තියෙනවා ඔයාලට පේනවා ඇති සෙල්ලිපියක්. ඇත්තටම කියව ගන්න අමාරුයි. මේ තැන්වල තියෙන බෝඩ් පවා දැන් නැකිලා ගිහිල්ලා. මෙන්න මෙතන තියෙනවා ලස්සන පොකුණක්. මේ පොකුණේ මේ මං හිතන්නේ වහලයක් ගහලා තිබිලා තියෙනවා මෙන්න මෙතන. එතනට ඒකට සාපේක්ෂව කවුළු තියෙනවා. එතකොට මේ ඔයාලට උඩින් පේන්නේ කොටවෙහෙර. ඉතින් මෙන්න මේ කොටවෙහෙර සම්ප්‍රදායට අයිති තවත් විහාරයක් විදිහට මේ අපේ මොනරාගල දිස්ත්‍රික්කයේ තියෙනවා යුදගනාව චෛත්‍යය. යුදගනාව මෙන්න මේ කොටවෙහෙර සම්ප්‍රදායට අයිති වෙන්නේ. කොටවෙහෙර කියලා කියන්නේ නිර්මාණය කරලා මග නතර කරපු වෙහෙර වහන්සේලා සියල්ලම මේ කොටවෙහෙර සම්ප්‍රදායට තමයි අයිති වෙන්නේ. මෙන්න මේ කොටවෙහෙර වටේට සම්පූර්ණම තියෙනවා සිරිපතුල් ගල්. ඉතින් ඒවා මං හිතන්නේ අපේ බුදුරජාණන් වහන්සේගේ පිළිරු මේ කියන්නේ ප්‍රතිමා වලට වන්දනාමාන කරන්න කලින් තමයි අපි සිරිපතුල් ගල් වලට මේ වගේ වෙහෙර වහන්සේලාට අපි වන්දනාමාන කරේ. ඉතින් ඒ නිසා වෙන්නේ නැති මේ දිගලක කොටවෙහෙරේ විහාරස්ථානෙත් මේ දේවල් ස්ථාපිත කරලා තියෙනවා. ඉතින් ඔයාලට මේ පේනවා ඇති මෙන්න මෙතන තියෙනවා ලොකු හතරස් කණුවක්. හතරස් කිව්වට ඒක ෂඩස්ත්‍රාකාර කණුවක්. ඉතින් මෙන්න මේ දේවල් ඇත්තටම අපේ හේර මානවයා තමයි මෙන්න මේ දේවල් හැම දෙයකටම ඇත්තටම කිව්වොත් ඒගොල්ලොන්ගේ ශක්තිය තමයි මේ තියෙන්නේ.
අපි මේ දේවල් රැක ගන්න ඕනි. මෙන්න මෙතනට ආවහම පේනවා මුළු පරිසරයම. ඒ කියන්නේ මං හිතන්නේ මෙතනට ආවම නැගිනහිර පළාතේම භාගයක්ම පේනවා ඇති කියලා මට විශ්වාස කරන්න පුළුවන්. ඉතින් ඔයාලා බලා ගන්න, බඳ පුදා ගන්න මේ තියෙන්නේ දිගලක කොටවෙහෙර විහාරස්ථානය. එහෙනම් අදට අපි ගිහිල්ලා එන්නම්. අලුත් වීඩියෝ එකක් දැම්ම ගමන් බලන්න. අපිව subscribe කරලා තියාගන්න. bell icon එකත් අනිවාර්යයෙන්ම click කරන්න. එහෙනම් අදට ගිහිල්ලා එන්න හැමෝටම තෙරුවන් සරණයි.